හලෝ ළමයි. දන්නවද ළමයෝ ඔයාට ඔය ලැබිලා තියෙන ජීවිතේ ගොඩක් වටින එකක්. ඔයාට ඔයා ගැන දුකක් කලකිරීමක් තියාගන්න එක ඇත්තටම ලොකු අපරාධයක්. ඔයා අනිත් අය වෙනුවෙන් ගොඩක් දේවල් කැපකිරීම කරලත් ඒ කාටවත් ඔයා වටින්නේ නැහැ කියලා දැනුණ වෙලාවල් වලදීත් ඔයාට ඔයා වෙනුවෙන් කරන දේවල් අතාරින්න ඕනේ කියලා හිතෙන වෙලාවල් වලදීත් හැමදේම වෙන්නේ මට. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙන අවස්ථාවලදීත් හිතට දුකක් දැනෙන ඕනම වෙලාවක අපි ජීවත් වෙන්න තව සතුටු වෙන්න පුළුවන් පොඩි හරි හේතුවක් හොයාගමු. ලොකු ගැඹුරු හුස්මක් අරගෙන මට මම ඉන්නවා ඒ ඇති කියලා හුස්ම පිට කරන අවස්ථා මටත් ඕනි තරම් තියෙනවා. ඔයාගේ හිතට සතුට අරගන්න පුළුවන් පුංචි පුංචි දේවල් ඕන තරම් තියෙනවා. ඒවා අපි ළඟට එන්නේ නැහැ. අපි විසින්ම හොයා ගන්න ඕනේ. අපි කරන්න ඕනේ දුක නැති කරන, සතුට ඇති කරන හේතු හොයාගන්න එක. අනිත් අය ඔයාට කොහොම සැලකුවත් ඔයා ඔයාගේ ලස්සන හිත සිතුවිලි ඒ අය නිසා නරක කරගන්න එපා. ඔයා අවංකව යහපත්ව සාධාරණව ජීවත් වෙන්න. දන්නවද මේ ලෝකේ ඕන තරම් පාතිහාර වෙනවා. ඔයා හොඳ කෙනෙක් නොවුනොත් ස්වභාව ධර්මයෙන් හරි ඔයාට හොඳම දේ තිරින කරනවා. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන් ඔයාට විතරයි ළමයෝ. අපිට හැමදාම සතුට විතරක්ම ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිට හැමදාම දුක විතරක් ලැබෙන්නෙත් නැහැ. ජීවිතේ කියන්නේ ඔය දෙකම සමසිතින් දරාගෙන යන්න ඕනි ගමනක්. ඒක ඔයාට විතරක් නෙමෙයි. අපි හැමෝටම පොදුයි. ඉතින් අපි සතුට වඩවන පුංචි හරි හේතු හොයාගෙන ජීවිතේ දරාගෙන ඉස්සරහට යමු. ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න ඔයාටම පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් නේද? කමෙන්ට් එකක් දාගෙන සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. බයි බයි.